ඔබ පෙරදා ආදරෙන් මාලකින් උන්නැති සමරුන් රූතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුරේ දවසක් හායි ළමයි ඔයාලට කොහමද? ඕන්න ඉතින් මං අද අලුත් vlog එකක් කරන් ආවා. ඇති දැන් ෆිල්ම් එකක් බැලුවා කියලා නේද හිතන් හිටියේ. අපි යමු දැන් vlog එකේ ඉස්සරහට. මං හිතනවා ඔයාලා මේ vlog එකට ගොඩාක් ආස වෙයි කියලා. අපි යමු එහෙනම්. let's go. දැන් ඉතින් උදේ නම් නෙමෙයි. මම දැන් දවල්ට තේ එකක් හදාගන්නයි යන්නේ. තේ එක බිස්කට්ුත් තියෙනවා. මං හිතනවා මේ බිස්කට් එක ඔයාලා කාලා ඇති කියලා. මේ බිස්කට් එක මං හිතන විදිහට ළඟදී තමයි රිලීස් වුනේ. කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් ගායිස් දවල්ට තේක හදාගෙන ඉවරයි. මම තේක බීලා තා වැඩ වගේක් තියෙනවා. අපි යම් බලන්න එහෙනම්. අද ඉතින් ගායිස් මගේ ඕඩර් එකක් එනවා කිව්වා. අපි බලමු මේක එයිද කියලා. දැන් තමයි ගායිස් කුරියකින් මම ඕඩර් එක ගන්න යන්නේ. මට ඇත්තම කිව්වොත් මා සතුටේ මේක මොකද මගේ සල්ලි වලින් මම මට ගත්ත දෙයක් නෙමෙයි. මට පළවෙනි වතාවට මෙච්චර ලොකුවටම දෙයක් දීපු මේ TikTok එකේ ෆෑන් කෙනෙක්. ඔයාලට ගොඩාක් thank you. ඔයා දන්නවා ඔයා කරපු දේ තරම ඉතින් තව කෙනෙක් සතුටු කරනවා කියන්නේ කොච්චර ලොකු පිනක්ද ඔයා දන්නවනේ. ඔයාලට thank you කියලා ඉතින් කියන්න වචන නැහැ. මම මේක අන්බොක්ස් කරන විදිහ ඔයාලා බලන් ඉන්න guys. ඔන්න ගයිස් මේ සැරගෙම පස්සේ අපේ ෆැමිලි එකේ අයියාගෙනගේ බර්ත්ඩේ පාටි එකක් තිබුණා. ඒකට ගයිස් අපිට ඉන්වයිට් කරලා තිබුණා. මායි අක්කයි ඒකට ගියා. දැන් 7ට විතර ඇති ගයිස්. අපි දැන් කේක් කපන්නයි හදන්නේ. යමු එන්න. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඔන්න එහෙනම් ගයිස් මෙතන vlog එක ඉවර කරන්නම්. අප්සන් වෙල්කම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. දැන් මේ channel එක subscribe කරන්න. bye.